මේ අවස්ථාවේදී ලෝකේ පුරා නිදහස් රටවල ජනතාව ලංකාව පිළිබඳ සියලුම තොරතුරු දැනගෙන කතා කරන අවස්ථාවකදී ඔබටත් නාගන්නන්ට ජනමාධ්‍ය සම්පූර්ණයෙන්ම සෝෂල් මීඩියා සම්පූර්ණයෙන්ම වහලා කටට පැලැස්තර දාලා තියෙනවා. මොවුන්ට නිදහසේ රටට බොරු කියන්න අවසර දීලා තියෙනවා. සියලුම විද්‍යුත් මාධ්‍ය හා ඒ වගේම මුද්‍රිත මාර්ග තන්නේ කර ඔබට වංචාව මේ උන් ගෙනියන බොරුව ගෙනියනවා. මෙච්චර අපරාධයක් කරලා රටට ඇත්ත කියන්නේ නැහැ. නගරද විශාල උමනාවක් තියෙනවා ඔබ ඉදිරියට ඇල මේක කතා කරන්න අපිට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහවර කරලා තියෙනවා. මේ දේ හොඳට දැනගන්න. මම ඔබට හැමදාම කියන වචනයක් තියෙනවා මේ රටේ උත්තරීතර බලධරයා ඔබ මිසක් පාර්ලිමේන්තුවවත් කැබිනට් මණ්ඩලයවත් ජනාධිපතිවරයාවත් අධිකරණයවත් නොවේ. මේ රටේ පරම අධිකාරිය විදිහට ඔබට තියෙන ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ බලය ඒක ඔබේ පරම අධිකාරී බලයේ වැදගත්ම අංශයක් අංගයක්. ඒක කාටවත් උදුර ගන්න බෑ. අද නාගනන්ද මේ සම්බන්ධයෙන් තීරණයක් ගත්තා. අද සෝෂල් මීඩියා වලට මේ පනවලා තියෙන මේ තහනම ඉවත් කරගත්තේ නැත්තම් ඔබව මේ විදිහට කටට ටේප් එකක් දාලා මොවුන්ට රටට අසත්‍ය ප්‍රකාශ කිරීමට ඉඩ දීලා මේ කරන මහා අපරාධය නවත්තන්න රජය ක්‍රියා කළේ නැත්නම් මොවුන්ට එරෙහිව හෙට අධිකරණයට ගේනවා නඩුවක්. ඇයි? ඒක මහා අපරාධයක්. රටේ සෝෂල් මීඩියා වලට ඔබ ලියන්නේ කියන්නේ ඔබේ අයිතිය. දැන් නාගානන්දගේ තියෙන සෝෂල් මීඩියා එකේ නාගානන්ද කොඩිතුවක්කු කියලා Facebook එකේ account එකක්. රටේ නීතියට රාමුව තුල කතා කරන එක නාගානන්දගේ වගකීම. නීතිය කඩකොලොත් නාගානන්දට විරුද්ධව ඕන නඩුවක් දාන්න පුළුවන්. එසේ නොකර සෝෂල් මීඩියා එක සම්පූර්ණයෙන් මේ විදිහට වහලා දැම්මේ ඔබටත් නාගානන්දටත් අනිත් රට කෙරෙහි ගෞරවයක් ආදරයක් තියෙන පුරවැසියන්ට කතා කිරීමේ අයිතිය නිදහස සම්පූර්ණයෙන්ම සීමා කරන්න. මේක මහා අපරාධයක්. ඔබේ මූලික අයිතිය ප්‍රධානම අංගයක් තමයි ඔබට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. රටටම බොරුව වංචාව කරමින් මේ ගෙනියන මහා වංකොල්ලේ වහාම අවසන් විය යුතුයි. මේ අන්තිම නිවේදනය දෙන්නේ රජය වහාම මේක නැවතිය යුතුයි. වහාම සියලුම සෝෂල් මීඩියා වලට දමා තියෙන තහනම් ඉවත් කළ යුතුයි. යම් තැනක වරදක් කළොත් ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න නමුත් බලෙන් මොවුන්ගේ කටවල් වහන්න බෑ. හෙට මේ සම්බන්ධයෙන් නාගානන්ද තීරණයක් ගන්නවා නීතිය ක්‍රියාත්මක කරන්න කලින් නැවත අවසාන වශයෙන් දැනුම් දෙන වහාම මේ සෝෂල් මීඩියා වලට එරෙහිව පනවලා ඇති මේ තහනම් ඉවත් කරගන්න කියලා. අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. බොහොම ස්තුතියි.